ඉතින් පුළු පුළුවන් විදිහට ටික ටික තේරුණා. ඉතින් ඒකත් එක දිගට බණ ඇහුවා. ඊට පස්සේ දැන් තේරෙනවා මේ ධර්මයේ මොනතරම් වටිනවද සහ අපරාධේ මම මහාන නොවුණා නේ. gedara හිටියනම් හරි අපරාධයක්. මේ ධර්මයේ මට හම්බුනේ නැත්තම් හරි අපරාධයක්. ඉතින් අද ඇත්තටම සතුටුයි. මගේ ජීවිතේ මං හිතන්නේ සංසාරේ මට හම්බෙච්ච වාසනාවන්තම අවස්ථාවක් දෙයක් බුදුහාඳුරගේ මේ ධර්මය. මං කියන්නේ මම මේ ලේබල් එකකින් ඉඳන් කියනව නෙවෙයි. කියන්නේ මම බෞද්ධයෙක් කියන තැන ඉඳන් නෙවෙයි මම මේ කියන්නේ. මං gedara ඉද්දිත් බෞද්ධයෙක්. හැබැයි දැන් මං හිතනවා මම බෞද්ධයෙක් නෙවෙයි. මං ආගමික වශයෙන් බෞද්ධ ලේබල් එක බෞද්ධ කියන තැනට එහා මම හිතනවා මං බුදුහාඳුරෝ මේකේ පෙන්නපු දේ තේරුම් අරගෙන ඉස්සරහට යන්න උත්සාහවන්ත වෙන කෙනෙක් විදියට මම හිතනවා. ඉතින් ඒකත් එක්ක මේ හරි ලස්සන ධර්මයක් මෙතන තියෙනවා. ආරාධනා කරන තරුණ අයට, දරුවන්ට, වැඩිහිටි අයට මේ ධර්මයත් එක්ක ඉස්සරහට යන්න මම මේ කියන වචනේ මම සහතික කරලා කියනවා. කවදාවත් ජීවිතේ වරදින්නේ නැහැ. Tamanට වැදගත් ටික එකතු කරගෙන ධර්මයත් එක්ක ඉස්සරහට යන්න ඒකම තමයි මම හිතන්නේ මේකේ තියෙන ගැළවීම. ඒ නිදහස සැනසීම.